හෙලෝ ගයිස්, ඉතින් නොවැම්බර් 2 වෙනිදා හවස යාමයේ වෙන විට ලොකුම හාහෝවක් ගියා දුනිත් වෙල්ලාලගේ ඇයි මේ ටීම් එකෙන් අයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මොකද දුනිත් වෙල්ලාලගේට ඉමෝෂනල් ෆෑන්ස්ලා සහ ක්‍රීඩාවට ආදරය කරන ෆෑන්ස්ලා දෙකොල්ලම ඉන්න ක්‍රීඩකෙක් මේ මෑත කාලේදී. ඉතින් ඔහුට අනිවාර්යයෙන්ම ඕවර්සීස් කන්ඩිෂන් වල එක්ස්පෝෂර් එක ලබා දෙන්න ඕනේ. ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඔහුට ඒ අවස්ථාව ලබා දුන්නේ නැත්නම් ඉගෙනගෙන මේ ඉස්සරහට එන්න බෑ. ඒක අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඒ වගේම තමයි දුනිත් වෙල්ලාලගේ මේ ස්කොඩ් එකෙන් අයින් කරලා තියෙන්නේ ඒෂියන් රයිසිං ස්ටාර්ස් නැගී එන ආසියානු කුසලානය සඳහා ඒ ස්කොඩ් එකේ නායකත්වයට දුනිත් වෙල්ලාලගේ දාලා තියෙනවා කියලාත් ආරංචි යනවා. තාම හැබැයි මේ නිල නිවේදනයක් නිකුත් කරලා නැහැ. පාකිස්තානු තරගාවලිය සඳහා එක්දින සංචිතයත් 2020 සංචිතයත් නම් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් දුනිත් වෙල්ලාලගේ අයින් කරලා තියෙනවා. නැගී එන ආසියානු කුසලානය සඳහා නායකත්වයේ සඳහා දුනිත් වෙල්ලාලගේ ඇවිල්ලා තියෙනවා කියලා රාවිය ගියාට ඒක තාම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ. ඉතින් අපි බලන්නිමු ඉක්මනටම මේ සඳහා අප්ඩේට් එකක් එනකම්.